2012 වර්ෂයේදී මගේ බිරිඳ මාව විවාහ වෙලා එයා එනවා මාත් එක්ක මම ජීවත් වෙච්ච ඔස්ට්‍රේලියාවේ කූප පීඩි කියන දුෂ්කර ගම්මානයට. මේ දුෂ්කර ගම්මානයට ඇවිල්ලා මාත් එක්ක ඇය ජීවත් වෙද්දී ඇයට වැඩි පිරිසක් හිටියේ නෑ. ඇයට හම්බුණා වයස අවුරුදු 75ක විතර හරි අපූර්ව කාන්තාවක්. ඇගේ නම තමයි ජෙනි. අද කතාව ජෙනි ගැන. ඇය ජීවිතේ ගිහින් තියෙන්නේ එකම එක රටකටයි. ඒ ලංකාවට. 1983. ඇය ඒ ඇවිල්ලා තියෙන්නේ ස්වේච්ඡා සේවය වෙනුවෙන්. ජෙනි කියන්නේ මගේ ජීවිතේ මට හම්බෙච්ච උසස්ම ගති පැවතුම් තිබ්බ කාන්තාව. ඇය ඒ කාලේ මගේ ආච්චිගේ වයස විතර ඇති. ඇය තමන්ගේ මුළු ජීවිතේම ස්වේච්ඡා සේවයට වෙන් කරු කාන්තාවක්. ජෙනි ජීවත් වුණේ අපි ජීවත් වෙන ගම්මානයේ ඉඳලා කිලෝමීටර් 600ක් දුරින් වෙච්ච පෝට් ජූලියා කියන ගම්මානයේ. මේ ගම්මානයේ ජෙනිත් එක්ක තව පවුල් 6ක් විතර ජීවත් වුණා. ඇය කිලෝමීටර් 600ක් වගේ දුරක් තනියම ඩ්‍රයිව් කරගෙන ඇවිල්ලා අපි හිටපු ගම්මානයේ හිටපු ගොඩාක් මිනිසුන්ට උදව් කරා. ඇය විශේෂයෙන් කරපු කාර්යයක් තමයි ඉස්කෝලේට ගිහිල්ලා ඉස්කෝලේ දරුවෝ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉගෙනුවා. මං ජීවත් වෙච්ච ඔස්ට්‍රේලියාවේ කූපපීඩි කියන ගම්මානයේ බහුතරයක් හිටියේ ආදිවාසී මිනිස්සු. ඒගොල්ලෝ පුදුම විදියට බීමට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒත් එක්කම ඒගොල්ලන්ගේ මූලික අවශ්‍යතා සඳහා ඒගොල්ලෝ කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒගොල්ලෝ බොහෝ වෙලාවට කරේ උදේ ඉඳලා හවස් වෙනකම්ම බීපු එක. දරුවෝ ගැන බලන්නේ නැහැ, දරුවෝ ඉස්කෝලේ යවන්නේ නැහැ, ඒත් එක්කම ගෙවල් වල උයන්නේ නැහැ. ඔන්න වගේ කාරණා. ජෙනි කරපු විශේෂම කාරණයක් තමයි මේ ආදිවාසී පවුල් වලට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කාලය ගත කළා. ජෙනිගේ අතින්ම කැම්බ වීම අරන් ගිහිල්ලා ඒගොල්ලන්ට උයන්න පුරුදු කරපු එක. ඒගොල්ලන්ට මහන්න පුරුදු කරපු එක. ඒත් එක්කම ඒ දරුවන්ට උගන්වපු එක. ඒත් එක්කම ඒ දරුවෝ පාසල් යන්න උනන්දු කරපු එක. ඒ වගේ සෑහෙන දේවල් ජෙනි ස්වේච්ඡාවෙන් කරා. ඔගොල්ලෝ නිකන් හිතලා බලන්න වයස අවුරුදු 75ක විතර කාන්තාවක් කිලෝමීටර් 600ක් වගේ දුරක් තනියම ඩ්‍රයිව් කරගෙන ඇවිල්ලා මේ වගේ තැන්වලට ගිහිල්ලා මේ මිනිස්සු වෙනුවෙන් කරන ස්වේච්ඡා සේවය කොතරම්නම් අගය කළ යුතුද? මගේ බිරිඳ ප්‍රෙග්නන්ට් කාලෙත් ඇය මට සෑහෙන උදව් කරා. ඇය මගේ බිරිඳව හැමතැනම එක්කන් ගියා, මහන්න ඉගෙනුවා, ඩ්‍රයිව් කරන්න ඉගෙනුවා, ඒත් එක්කම එක එක කෑම හදන්න පුරුදු කරා. ඇය හැම වෙලේම උත්සාහ කරා ලංකාවෙන් ආපු මගේ බිරිඳට හොඳ ඉහෙලියක් වෙන්න. හැබැයි ඔයගොල්ලෝ දන්නවද මේකේ තියෙන විශේෂම කාරණාව තමයි ඇය කාට උදව් කරත් ජීවිතේ කවමදාවත් ඇය ස්තුතියි කියන වචනේවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇය මට කිව්ව දෙයක් තමයි ඔයා කාට හරි උදව්වක් කළා ඔයා ස්තුතියි හරි කියන වචනේ බලාපොරොත්තු වුණොත් ඔයාට ඉතුරු වෙන්නේ පසුතැවීමක් විතරයි කියලා. ජෙනි කියන්නේ ස්වේච්ඡා සේවයටම කැපවුණු මානව හිතවාදී. ඇගේ සතුට වෙලා තිබ්බේ අනුන්ට උදව් කිරීමම පමණයි. ඔස්ට්‍රේලියාව දාලා මෙච්චර කාලයක් ලංකාවට ඇවිල්ලා හිටියත් අදටත් ජෙනි අපිට කාඩ් දෙවනවා, ලියුම් එවනවා. ඒත් එක්කම මං අවසාන වතාවට මෙල්බන් ගියපු ගිය අවුරුද්දේ ඇයව බලන්න කිලෝමීටර් 800ක් ඩ්‍රයිව් කරගෙන ඇඩ්ලේඩ් වලට ගියා. ඇයට දැන් ගතින් මාරුනේ අනිත් මිනිසුන්ට උදව් කරන්න. හැබැයි ඇයගේ හිත තාමත් ඒ වගේමයි. මං ජෙනීගෙන් ඉගෙනගත්ත දේ තමයි ඇය කවදාවත් අනිත් මිනිසුන්ට දේවල් කරේ නෑ ලබන ආත්මය ගැන හිතලා. පින් ගැන හිතලා. අඩුම තරමින් ස්තුතියක්වත් ඇය බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒක හරි පුදුමාකාර ස්වේච්ඡා සේවයක්. එහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ගිහින් එන්නම් බොහොම ස්තුතියි.